Dewian itu kan semangat. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang Dhammang saranang gacchāmi. Sanghang saranang gacchāmi. Titiyampi buddhang saranang gacchāmi. Titiyampi dhammang saranang gacchāmi. Titiyampi sanghang saranang gacchāmi. Tatiyampi buddhang saranang gacchāmi. Tatiyampi dhammang saranang gacchāmi. Tatiyampi sanghang saranang gacchāmi. Sarana-gamanam sampunnam Ānāti-pātā veramani sikkhapadam samadhiyāmi. Adunna-dāna veramani sikkhapadam samadhiyāmi. Samadhena sampādhetam pam. Wacana untuk ini Lokura Bhagyavat Amanani Kemudian Mahansege Sila Samadhi Pratnya Vimukti Darsanadi Utung Mudugunung Desa Puja Kirim Santara Sampat Kerang Dogona Silu Pujawan Puja Karana Puja Dewa Jinagi Mati Dogona Sadu Dewa Natawatawa Namaskari Namaste Bhagavato Arahato Samma Sambuddhassa. Namo tassa Bhagavato Arahato Samma Sambuddhassa. Namo tassa Bhagavato Arahato Samma Sambuddhassa. Nivedayami sambuddham vidayam mahāmuni. Nimantayami sudam lokayekam narasatam. Samma sambuddhāmo yoti loke paccharaho. Sanāto patilamāto dānanda vibhuditam. Tapparittena dīpena tamtam vinā. Ilokadīpam sambuddham pujayāmi tamonutam. Sugandhivāya vatinam ananta gunagandhina. Sugandhinam gandhena pujayāmi tathāgatam. Sugandham sītaram tappam pasanna madhuram sukam. Āniyyametam bhagavā patilam ātundana. Anukampam mukādāya patilam ātundana. Āsetuno bante te sajjam parikappitam. Anukampam mukādāya patilam ātundana.
පසුවට සිහිපත් කරමු. මේවාවේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන් දේශනාවක් සිදු කරනවා. ඒ උතුම් දේශනාවේ බයෙන් සත්‍යයෙන් සියලු දෙනාටම හැම ආකාරයකින්ම යහපතක් උදා වේවා කියන බලාපොරොත්තු ඇතුව පිළිත් සූත්‍රයක් ශ්‍රවණය කරන්නට සාදු කියන්නේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුදුවදනා සම්මා විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසා සත්තා දේව මනසාම් බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒකස්සිකෝ ඕඨනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊසුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යුපටිපන්නෝ භගවතෝ සංඝෝ ඥාය පරිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීති පරිපන්නෝ භගවතු සාවක සංඝෝ යතිගච්ඡත්තායි පුරිසේනානි අත්ථපරිස කුජලායේ භගවතු සාවක සංඝෝ ආවියෝ රක්ඛිනියෝ අංජලි කරණි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති එවං බුද්ධං සරන්තාරං ධම්මං සංඝං චිවික්ඛෝ භයං වාචං විදක්ඛං ආලෝකං සෝනයසති තේන සච්ච වජ්ජේන සොත්ති දේවෝ සුරක්ඛදායනි මක්ඛුසලේන යං සම්තං පදං අபிසමිච්ඡ සක්ඛෝ ජෝජ සුජෝජ සුරජෝ චක්සමුවනතිමානි සන්තෝෂතෝ ච සුපරෝ ච අප්‍රවිච්ඡෝ ච සංයෞත උක්ති සම්තින්දියෝ ච විතරෝ ච අප්‍රගම්මෝ කුලේසු අනුකිතෝ නච බුද්ධං සමාචරේ විච්ඡේන විඤ්ඤෝ පරේ උපදී සුඛිනෝ වායේනෝ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා ඒකේ විමාන දුක්ඛස්මි ඊලාවායේ මාන්තාවා මච්චිමාරස්ස කාන්තතුලාදිත්තුරබ්බසෙයං පුනරේ දීයේතේන සත්‍යංජේන සොක්ඛිරේ හෝතු සම්ප්‍රදායානි දගම් විරුද්ධේ රතනම් පරිකං යේතේන සත්‍යේන සුවත්ති හෝතු වරෝ අඤ්ඤෝ වරදෝ පින්තුනි අපේ විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන ලබන කඩින චීවර පූජාවේ මහා පින්කම ආරම්භ කරවන විහාරස්ථානයේ තුල දිනපතාම සම්බුද්ධ පූජා එවාගේම බෝධි පූජා අටවිසි පූජා ධර්ම දේශනාවන් සිද්ධ කරමින් කඨින චීවර පූජාමය මහා පින්කම දක්වා තමන් කරන මේ පින්කම් මාලාවේ ඒ ප්‍රධාන දායකත්වයේ කරන ශ්‍රී සාරිපුත්‍ර ධම්පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නිරෝධලා විහාරස්ථානයේ විහාර ආර්ය සාධක සමිතිය श्री सांगनिकता पूर्ण समिति श्री सारिपुत्र धर्मपाशल संवर्धन समिति आदि संगठनों सहभागित्व दायकत्व सिंधुकरण में पिंकम्माराले निवासो दहनमेकतो वे जीवने धर्म करला බුදුරජාණන් වහන්සේට එවාගේ ජීවරයක බාලයක් දක්වමින් දුර පුරතුණා දක්වමින් අද ඒ ආරම්භ කරපු පින්කම්
සම්මාලාවේ පස්වෙනි දිනය මේ පස්වෙනි දිනය තුළදී පූජාවන් සිදු කරන ලබන්නේ අභිද අබේ කුමාර මහත්මයාගේ නිවසේ ආරම්භණයේ ඉදිරිපත් කරගෙන යනවා මේක වසර කීපයකට පෙරමින් අභාවයේ පත්යන් දෙවන ඥානසේන පියාණන් වහන්සේට වින්සන් පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා සුද්ධ කිරීම එක ආරම්භ එවාගේම සුජීවත්ව වාසය කරන මෑණියන් වහන්සේලා දෙපළට දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරන්නට එවාගේම කල්යාණ මිත්‍රයන් සියලු දෙනාට පළතවත් ධර්මයේ අවබෝධ කරගෙන ඉක්මන් භවයේ නිර්වාණ සම්පත්තිය උදා කර ගැනීමට හැකියීම ආරම්භ කරගෙන තමයි මේ පින්කම් මේ නිවස තුළ අද දවසේ බුදුරජාණන් වහන්සේ එවාගේම පූජා කරන්න බලාපොරොත්තු වන ජීවයේ තැන්පත් කරගෙන මේ බුදු පූජාවන් සිදු කරන්න ආරම්භ කරන්න ඕනේ. අපි දකිනවා මේ මොහොත වෙනකොට බොහෝ වෙලාවට අපි නිවැරදිව කන්දියා කරුවා එවාගෙම මේ ලංකාවේ දුරා කරුවා එවාගෙම ලෝකයේ රටවල් දුරා කරුවා බොහෝ වෙලාවට මේ වෙලාවේ මිනිස්සු බොහෝ දෙනෙක් යොමු කරගෙන තියෙන්නේ මේ අස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රය පංචේන්ද්‍රයන් මෙලොවට දැනගන්න ආස්වාදයන් සඳහා ඇස පිනවන්ද කන පිනවන්ද දිව පිනවන්ද නාය පිනවන්ද එවාගේම මුළු මහත් ශරීරයේම පිනවීම සඳහා තමයි කෝටි ගණන් ධනෙ වේපෑම් කරලා සමහර වෙලාවට එක තැනකින් මේ පිනවීම අඩුව සිද්ධ කරලා පුදස්තර යනකොට ලක්ෂ ගණන් තමයි අතින් දියදම් කරලා ඒ අඩුව සිද්ධ කරලා නිවාස වලට ගමන් කරන්නේ කිසිදු බලාපොරොත්තුවක් ජීවිතවල ඇති කරගෙන නෙවෙයි කිස් බලාපොරොත්තු ගොඩාක් ප්‍රතිගණන නිවස් වල ගමන් කරනවා මධ්‍යම රාත්‍රියේ පළවෙනිද යන්නේ බණපදයක් අහන්න මම දන්නවා බණ හැබැයි මම බොහොම කුසගින්න ඉන්නේ හරියම බයවිනේ මට කියලා දෙන්න ඒ වෙලාවේ පෙන්නුම් කරනවා අර ඈත තියෙන අන්තමුදලට පැන නැගලා මම බණපදයක් කියනකොට පහළට පනින්න ඕන ඒ පනිනකොට මම ඔබේ ශරීරයයි ආහාරය ගන්නෙ කැමති වුණා කැමති වෙලා අන්න මුදුනට ගොඩ වුණා ගොඩ වෙලා පහළට පනිනකොට ධම්මදයක් අහන්න ලැබුණා මේ අක්ෂයා මොකදේ දෑත අල්ලලා මේ ධම් සඳල හොඳ රජතුමා තමන්ගේ දෑතට අරගෙන දෙමින් දීපා දෙමින් කියලා තමන්ගේ වේශය ඉවත් කරලා යක්ෂා වේශය ඉවත් කරලා අවුල මේ සදේවුලට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා සක්‍ර දේවේන්ද්‍රයා ඒරාවේ බණපදයක් කියවයි බණපදේ තමයි අපි ඔය සෑම තැනකම මානේ කියන පස්සේ අහනවා අනිච්චාවක සංඛාරා උත්පාද වෛරම්මිනෝ උප්පත්තිප්පා නිරුද්ධන්ති ඒ සම්මුඛ සමෝසුතේ සුඛෝ මේ ලෝකේ ලබන්න තියෙන උතුම්ම සැපත නිවන ඒ නිසා උපත නිරුද්ධ කර ගැනීම උපත නැති කර ගැනීම මේ ලෝකේ තියෙන ධර්මයක්ම අනිත්‍යයි සදාකාලික දෙයක් නැහැ ඒ නිසා මේක තමයි දේශනා කරපු ධර්මය එතුමා බණ ඇහුවා නැවත එකතු කරගෙන ගිහිල්ලා ශාස්ත්‍ර දේවේන්ද්‍රයා රාජ්‍යත්වයට තුමා දීපුවා ඒ නිසා බලන්න ඔච්චර තරම් මේ ධර්මයේ දුරද කියලා ඒ නිසා ධර්මයේ දුරක කාල සීමාවක් තුර තවත් දුර්ලභ සම්පත්තියක් අපිට ලැබිලා තියෙනවා අසකන නාසය ආදී ඉන්ද්‍රියන් අංග සම්පූර්ණ පිළිවෙලු අංග සම්පූර්ණ ශරීරයක් ඇති මිනිසක් බවක් අපිට ලබාගෙන තියෙනවා. ඒ නිසා
ආරවල් සොටවල් පොට්ටු ගානේ වස්නවතුන් ගානේ කඩපිළිවෙල හැම තැනම දෙකට නැමිලා සෙම පිරාගෙන මුතු පිරාගෙන අදගත්ත අඳුන් වල කුණු ජරාව දාගෙන ඒවා ඉරාගෙන ඒ තැන්වලට වැටිලා ගෙවල් නැති අය වගේ දෙවියෝ වගේ අර ලබාගත් උතුම් මිනිස් ජීවිතයේ බාලයන්ගේ අසුරට වැටිලා අපි දන්නවා මත් ද්‍රව්‍ය ඒවට පුරුදු වෙලා ඒ මිනිස්සු තමන්ගේ ජීවිතයේ අකාලේ විනාශ කරගෙන ඒ මිනිස්සු නැවත ඒ තත්ත්වෙමයිපත් වෙන්නේ ඒ තත්ත්වෙන් ජීවත් වෙන්නේ පෙරේතෝ කණේට වැටෙන ජීවිත බාහිර පරිවර්තනය කරගෙන කියනවා මේ වටිනා ජීවිතය. ආරයන්ගේ අසුරකට පත් වෙන්නත් අවවාදයක් කරලා අහන්නේ නැත්නම් පිළිපදින්නේ නැත්නම් පිටපස හරවලා යනවා නම් තමන්ගේ කාර්යය කරනවා නම් ඒ අය පුළුවන් තරම් දුරින් තියාගන්න තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න එපා. බලන්න අපි දැන් දවස් ගණනාවක් තිස්සේ මම කිව්වා අපි එකම පිරිසක් ඔච්චර වැස්සක් අපි එකතු වෙලා මේ පින්කම් ටික සිද්ධ කළා.